సంతానගත ඉඩෝරයට අමා බැති වස්සන අමාවතුර දහම් සභාව මංගල දහම් සභාවට ගොඩවදින්නට ඔබට ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා. ඒ උතුම් සත්කාරය සිද්ධ කරන්නේ සසර කතරක අතරමං වූ හුදී ජනයා සසරින් එතර කරන්නට සාරාසංකේය කල්පලක්ෂයක් පෙරුම් පාරමීදම් පුරමින් අවසන් මිනිස් ආත්මේ උපත ලැබූ එහෙම නැත්නම් සිද්ධාර්ථ බෝධිසත්වයන් ලෙස උපත ලැබූ ඒ උතුම් වෙසක් පුර 15වක දිනේ අදයි. එමෙන්ම දසමරුන් පරාජයට පත් කරමින් චතුරාර්ය සත්‍ය ස්වයංභූත ඥානයෙන් අවබෝධ කර ගනිමින් උතුම් සම්බෝධියට පත්වුණු ඒ උතුම් වෙසක් පොහෝ දිනේ අදයි. 45 වසක් බුළුල්ලේ సంతానගත සසර දුකට නිදුකානන් වහන්සේ වෙමින් සතුන් සසරෙන් එතර කරන්නට දහම්සා වදාළ ඒ තිලෝගුරු අමාමෑණී බුදු පියාණන් වහන්සේ පිරිනිවන් මංචකයට වැඩි ඒ උතුම් වෙසක් පුන් පොහෝ දිනේ අදයි. එවන් වූ වෛශාඛ්‍ය මංගල්‍යයක එය පරාමර්ශනය කරමින් අද අමාවතුර දහම් සභාව ඔබ වෙත තිලින කරන්නේ දෙකටන හැලුම් මහර බවුන්සෙත් මානසික සුවසෙවණේ සිටයි. අද ඒ සඳහා අපට ආශිර්වාදය අනුග්‍රහය ලබා දෙන්නේ දෙකටන හැලුම් මහර බවුන්සෙත් මානසික සුවසෙවණේ නිර්මාතෘ දර්ශනපති පණ්ඩිත ත්‍රිපිටකාචාර්ය කර්මස්ථානාචාර්ය පූජ්‍යපාද අවසරයි අපේ දියසෙන්පුර විමල ස්වාමින්ද්‍රයන් වහන්සේ. ඔබ වහන්සේ මේ දහම් සභාවට নমස්කාර පෙරටුව පිළිගන්නවා. සර්වන් සර්ණයි. ඒ වගේම පෝදා දහම් කතිකාවකට නිසක ලකුණ ඔබ මා රූප රාමුවෙන් පෙන්වන්නට කලින් ඔබ දන්නවා මේ විද්වතා කවුද කියලා. පෙරාදින විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ගත් කතුවරයෙක්. එවැගේම 550 ජාතක පොත ශ්‍රී ලංකා ධරණි තලය තුළ නැවතත් ස්ථාපිත කළ ඒ විද්වතා ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අත්නායකම් හේරත් මැතිදුන් අද දහම් සභාව පෝෂණය කරන්නට අප කෙරෙහි කරුණාවෙන් පැමිණ සිටිනවා. ඔබතුමත් ආයිබෝවන් කියලා පිළිගන්නවා සර්. ආයිබෝවන්. හොඳයි. දෙකටන බවුන්සෙත් මේ සිත සුව සදන පුණ්‍ය භූමියේ සිට ගත සුවපත් කරන්නට යන බැයින් එහෙම නැත්නම් ගිලානෝපස්ථානයේ පිළිබඳව කතා කරන්නට සුදුසුම භූමිය මෙයයි කියන එක අපිට වැටහුණේ මෙහි දොරකඩ මංකඩ පනින කොටයි. ඒ තරමටම මෙහි නිර්මාතෘ ස්වාමින් වහන්සේ අපේ දියසෙන්පුර හාමුදුරුවෝ මේක බවුන්සෙත් ආයතනයක් කරලා හමාරයි. ඉතින් එතනට පය ගහන්නට සර් නම් පැමිණලා තියෙනවා. මට පෙරපින් තිබුණ අයයි මම බොහොම නිහතමානීව ආඩම්බර වෙනවා. එහෙමනම් ගිලානෝපස්ථානය කියන වචනය බුද්ධ චරිතයෙන් තමයි අපිට බෙහෙවින්ම අහන්නට ලැබෙන්නේ. මා හිතන්නේ වෙනත් භාෂාවක වෙනත් දහමක මේ ගැන කතා කරනවාද යන්න ප්‍රශ්නයක්. අපේ හාමුදුරනේ ගිලානෝපස්ථානය කියන ඒ මහා බැරෑරුම් වචනෙහි අර්ථය බුද්ධ වචනයට අනුව කොහොමද විග්‍රහ කරන්න කියලා ධර්මානුකූල ප්‍රවේශයක් ලබා දෙනවා නම් වටිනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සුසුකං වත ජීවාම ආතුරේසු අනාතුරා ආතුරේසු මනුස්සේසු විහරාම අනාතුරාති. අද දවසේ මංගල රූපරාමු සමාජ මාධ්‍යයක් වශයෙන් ජනගත වෙන්න මේ උතුම් පුර 15ක පොහොය දවසේ විකාශන කටයුතු ආරම්භ කරන මේ අමා වතුර සදහම් මණ්ඩපය හුදී ජන විඥාණය ධර්මයෙන් සුවපත් කරලා
මාගේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම sannivedanaya තුල ඊතා සුවිසල් මෙහෙවරක් චිර කාලයක් සිද්ධ කරන්නට ඔබතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ බෞතුන්ට ලැබේවා කියලා හෘදයාංගමව මේ ආධ්‍යාත්මික විරාගික සුව සලසන නිරාමිස පුද බිමේදී හෘදයාංගමව ආශිර්වාද කරනවා. ඉතින් මගේ විද්වත් ලෝකේ මට දන්සභා මණ්ඩප ගණනාවක විද්‍යුත් මාධ්‍ය ශේත්‍රයේ අපි යනකොට පියසෙනෙහසින් ලැබිච්ච තාත්තා කෙනෙක් තමයි ඔබතුමා අද මේ සභාවට ගෙනත් වාඩි කෙරෙන්නේ. ඉතින් අපි දෙන්න හමු වුණු දවසේ ඉඳලා මම තාත්තා කියන ව්‍යවහාරයෙන් කතා කරන්නේ. එතුමා නූතන ජන විඥානය තුළ විද්‍යුත් මාධ්‍ය තුළ ජාතක කතාව නැවත ජන විඥාණයට අර පැරණි විහාරස්ථානිකට ගියාම කොටු කරපු ධර්මාසනයක් තියෙන අටපට්ටම් වෙච්ච අපේ සාම්ප්‍රදායික ධර්ම ශාලාවක ජාතක කතාව කිව්ව ක්‍රමයේ වෙනුවට නූතන විද්‍යුත් මාධ්‍ය තුල ජාතක පාළිය ඊතා නිවැරදි විදිහට හද මඩලට කාවදින්න විදිහට ජනගත කිරීමේ ගෞරවය හිමි වෙන වර්තමාන නූතන විද්වතා තමයි අපේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අත්තනායකම් හේරත් නැමැති අපේ පියාණන්. ඉතින් ඔබතුමාටත් දීර්ඝායුෂ නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරමින් නිරෝගීකම කියනකොටම අපි මේ මෑතකදී ආයුදාන විමන කියන ගිලන් කුටියකුත් මේ සුවාරණේ ස්ථාපිත කළා. ඉතින් ඒ කාරණාවත් එක්ක මං හිතනවා අපේ තාත්තා මේ පණිවිඩය මට දෙද්දී පුතේ පුරා වසර 18ක් මවුට උපස්ථාන කරපු බුදු පුතෙක් මම හිතනවා භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනයට සාධාරණයක් කරපු පුරා වසර 18කට ආසන්න කාලයක් අම්මා දසසිල් සමාදන් කරවලා කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයේ ඒ කටයුතු වල යොදවලා අනතුරුව ආමිෂ පැත්තත් සකස් කරලා ආධ්‍යාත්මික ජීවිතය සකස් කරගන්න මඟ පෙන්නලා සියතින් අපි සහෝදරියන් 6 දෙනත් එක්ක සහෝදරයත් එක්ක මවුට කරන්න පුළුවන් ඉහළම ධර්ම උපස්ථානය හා කායික උපස්ථානය කරලා බීපු කිරිවලට සාධාරණයක් කරපු බුදු පුතෙක් කියලා මට ඒ පුදුම නිහතමානී සතුට මට තියෙනවා. ඉතින් ඒ කාරණාවත් එක්ක අද අපි ඔබ හමුවට එන මේ ගිලාන උපස්ථානයේ පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ඒ ගාථා රත්නයේ අර්ථය අපි තෝරගත්තොත් මුලින්ම හොඳයි. සුසුකංවත ජීවාම අපි හැමෝම කැමතිනේ කායික මානසික සතුටින් ඉන්න, නිරෝගීකමින් ඉන්න, ආරෝග්‍ය පරමා ලාභ, සන්තුට්ටි පරමන්දන. ඒවා අපි සතු කරගන්න ඕන, බාහිරින් සතුට ගන්න බෑ. තමන්ගේ ආධ්‍යාත්මය තුල තමයි ඒ සකස් වෙන්නේ. එතකොට සුසුකංවත ජීවම ආතුරේසු අනාතුරා. දැන් සාමාන්‍යයෙන් බුද්ධ වචනය අනුව ගත්තොත් අපි හැමෝම සංසාරේ නැමැති රෝහලේ මානසික ගිලන්නු. සෝතාපන්නවත් වෙන්න වෙනවා මානසික නිරෝගී වෙන්න. නැත්තම් ධ්‍යාන 4න් එකක්වත් ගන්න ඕනේ. తాවකාලිකව හරි නිරෝගී වෙන්න. නැත්තම් බුදුරජාණන් වහන්සේගේ මේ ගාථා රත්නය අපි විග්‍රහ කරලම අපි එමු ඊළඟට. ආතුරේසු අනාතුරා. මේ ආතුර වෙච්ච සමාජයක අනාතුරව ඉන්න පුළුවන්. ආතුරේස විහරාම අනාතුරා. ඒ පිරිස අතර කායික මානසික ලෙඩුන් වෙච්ච සමාජයක කායික මානසික ලෙඩ නොවි ඉන්න පුළුවන් නම් ඒක තමයි බුදුදහමේ පෙන්වන හොඳම අනාතුර භාවය. ඒතර අපිට තියෙන රෝග කියලා සූත්‍රයක්. රෝග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ රෝග දෙකක් පෙන්වනවා. එකක් තමයි කායික රෝගය, අනිත් එක තමයි මානසික රෝගය. අද වර්තමානයේ අපි ගත්තහම අපි වෙනම බෞද්ධ මනෝවිද්‍යාවත් බටහිර මනෝවිද්‍යාව පිළිබඳවත් අපි විශ්වවිද්‍යාල මට්ටමින් හැදෑරීම් කළා. පුතුණුවනි, අපේ පියාණනි, වර්තමානයේ වෙනකොට වැඩිමනත්ම ගිලන් වෙලා තියෙන මිනිස්සු කය ගොඩක් ලෙඩ වෙන්නට බලපාලා තියෙන මානසික හේතු.
ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ නිසා තමයි ඔය කායික රෝගවලට ප්‍රධානම වෙන්නේ මානසිකත්වය කියන එක පෙන්නලා තියෙන්නේ. එතකොට මේ මනසට හරියට වෙදකම කළොත් කායික නිරෝගීකම අනිවාර්යෙන් රැක ගන්න පුළුවන්. චෛතසික නිරෝගීකම. ඊළඟට අපි ගත්තොත් එහෙම අපේ තියෙනවා නකුල පිටු කියලා සූත්‍රයක්. නකුල පිටු භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේ හමු වෙනකොට අවුරුදු 80ට ආසන්නයි. එහෙම වයෝවෘද්ධ වෙච්ච නකුල පිතා කියනවා ජින්නෝ බුද්ධකෝ මහල්ලකෝ ආතුරකායස්ස. ස්වාමීනි මම මේ ජින්නයි බොහොම දිරපු ජරාවටපත් වෙච්ච වයෝවෘද්ධ වෙච්ච මේ ආතුර ලෙඩ වෙච්ච කයක් දරාගෙන ඉන්න කෙනෙක්. අනේ ස්වාමීන් වහන්සේ බණ පදයක් කියලා දෙන්නකෝ. මේ මානසික ප්‍රතිකර්මය. බුදුරජාණන් වහන්සේ කරපු මානසික ප්‍රතිකර්මය මොකද්ද? ඇඟ ලෙඩ වුණාට කමක් නැහැ, හිත ලෙඩ කරගන්න එපා. හැබැයි ඒක නකුල පිතාට එකපාරට වැටුනේ නැහැ. ඊට පස්සේ බොහෝම ශ්‍රද්ධාවෙන් පිනා ගියච්ච මනසක් තිබෙන නිසා අර කයට පුදුම සතුටක්. ඊට පස්සේ සරියුත් මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ කාරණා විස්තරාත්මකව අහගන්නවා. එතකොට පෙන්නනවා මානසික නිරෝගීකම නම් උපාදානස්කන්ධය පිළිබඳව යථා තත්ත්වේ තත්ත්වෝ පරිද්දෙන් අවබෝධ කරගන්න. එතකොට මේ වැරදි අයෝනිසෝ මනසිකාරයෙන් නැත්නම් අනුවණින් මෙනෙහි කරන එකට වඩා නුවණින් මෙනෙහි කරලා සිහිය පවත්තන කෙනෙකුගේ මනස නිරෝගී වෙනකොට කයද නිරෝගී වෙනවයි කිව්වා. දැන් මෙන්න මෙහෙම බලන්නකෝ. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම මනස යම් අරමුණක වික්ෂිප්ත වෙනකොට අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි කියනකො වෛරය හරි ක්‍රෝධය හරි තරහව අපි හැමෝටම තියෙනවා. ඒවා ආවට පස්සේ අපේ මේ කයේ භෞතික කයේ රසායනික ක්‍රියාදාමයක් වෙනවා. ඒ තුලින් ඇඩිනලින් හා කෝටිසෝල් කියලා හෝමෝනස් දෙකක් ස්‍රාවය වෙනවා. ඒ ශ්‍රාවය වුණාට පස්සේ මේ ලේ ධාතුව අපරිසුදු වෙලා ශරීරයේ ප්‍රබලම ඉන්ද්‍රිය වලට බලපෑම් කරනවා. බලපෑම් කරලා මේ බ්‍රේන් එක නැත්තම් මොළයට ලොකු බලපෑමක් කරනවා. ඊට පස්සේ තමයි ඒ කෙනා කායිකවත් මානසිකවත් රෝගීන් බවට පත් වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ පූතිගත්ත තිස්ස ස්වාමින් වහන්සේට සියතින් උපස්ථාන කළානේ. නේ? එතන බලන්න ඒකේ අර සමහර පිරිස ඔය කතාව දැනගත්තට ඔය කතාවේ තියෙනවා ලොකු අර්ථයක්. දැන් බුදුරජාණන් වහන්සේ බලන්න නායකත්වයේ තුල තියෙන වැදගත්කම. උන්වහන්සේ මූලික කෙනා විතරක් මුණ ගැහිලා බහැරට වැඩම කළේ නැහැ. ඒ අරණියේ සෑම කුටියක් ගානින් වැඩලා තියෙනවා. ඔන්න බලන්න නායකත්වයේ. බලන්න ඊට පස්සේ වඩිනකොට එක්තරා අයිනක තිබ්බ කුටියක තමයි පූතිගත්ත තිස්ස ස්වාමීන් වහන්සේ අර ගෙඩි හැදිලා වනවිච්ච කයකින් ඉඳලා තියෙන්නේ. බලන්න එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේට කියන උණු වතුර එකක් වලිපේ තියලා මුන්වහන්සේ හොඳට සෝදන. ඒතර බුදුරජාණන් වහන්සේම ඒ කාර්යයේ නිරත වුණානේ. හැබැයි උන්වහන්සේ ඇඟට විතරද ප්‍රතිකාර කළේ. නෑ උන්වහන්සේ හිතේ තිබ්බ තුවාලෙත් හොඳ කරා. මොකද නැවත ඉපදීමක් එක්ක කයක් ලැබුණොත් න්යාය ලෙඩ වෙන්නේ. ඒකත් නැති කරා ලෝකෙට ආදර්ශයෙන් පෙන්නවා යම් කිසි කෙනෙක් ගිලනෙකුට උපස්ථාන කරනවා නම් ඒක බුද්ධ පූජාවක්. බලන්න එතකොට අපි ගත්තාම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව තුළ උන්වහන්සේ හරිම ප්‍රායෝගිකයි. එතකොට මේ ප්‍රායෝගිකත්වයේ උන්වහන්සේගේ ජීවිතය තුළින්ම ඉතාම මැනවින්ම පෙන්නලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ එතනදී අර උපස්ථානයේදී දැන් ඔතන තව කාරණා වගේක් තියෙනවා. ගිලන් වුණාම උපස්ථායකයට සුසුකනුත් තියෙනවා. ගිලන් වෙච්ච කෙනා උපස්ථානෙ ලබන්න සුසුකම් තියෙනවා. එහෙම නැතුව ගිලාන උපස්ථානයක් කරන්න බෑ. නමුත් ගිලන් උපස්ථානය කරන කෙනාට තමයි ලොකු වගවීමක් තියෙන්නේ. ලොකු වගකීමක්. ඒ නිසා අපි නූතන සමාජය ගත්තොත් පුතේ අද බෝ නොවන රෝග වලින් මේ යන ප්‍රමාණය වැඩි. හෘද රෝග. මේ මානසික ආතති නිසා එන. ඊළඟට පිළිකා අනිත් එක තමයි උදරයේ ආම්ලිකතාවය. මේ ගිලන්භාවය 100ට මං හිතන්නේ ගානක් හෘද රෝග ඇති වෙන්නේ මානසික ආතතිය නිසා. ඉතින් ඒවා කළමනාකරණය කරන මනසට අර ධම්මෝසද සමන්නත් ඒතම් පිබත බික්කවෝනේ. ධර්මයේ තර විජ්ජූපමා ජිනවරෝ සද්ධම්මෝසදූපම. ලෝකයේ හොඳම සල්ලි වෛද්‍යවරයා
භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේගේ ධර්මයේ නැමැති ඖෂධය යම් කිසි කෙනෙක් පිබත කියන්නේ මේ පානය කරනවා කියන්නේ හිත තුළ මේක වඩනවා නම් කායිකවත් මානසිකත්වය දෙකම අර ආතුරේසු අනාතුර ආතුර වෙච්ච මනස අනාතුර වෙනකොට කයත් නිරෝගී වෙනවා හිතත් නිරෝගී වෙනවා. ඔක්කුච්චිතම් වා නික්කුච්චෙය. ඔබ වහන්සේ අර උඩුකුරු තියෙන එකක් යටිකුරු තියෙන එකක් උඩුකුරු කරලා පෙන්නවා වගේ බොහොම මැනවින් මේ මාතෘකාව අපිට සපත කරලා පෙන්වනවා. සර් අපි මෙහෙම කතා කරොත් අපි බුදුහාමුදුරුවෝ හොයාගෙන යනවනේ ඈතවල වල ධාතුන් වහන්සේලා හොයාගෙන යනවනේ ඈතවල. එතකොට මම හිතන්නේ බුදුහාමුදුරුවෝ දකින්න හොඳම සම්දිස්ථානයක් අපේ හාමුදුරුවෝ පෙන්වුවා. මෙන්න මෙතන තමයි බුදුහාමුදුරුවෝ ඉන්නේ කියන එක. හරි ලේසි. එතකොට කල්යාණ මිත්‍රව හොයාගෙන යනකොට මම දැන් මට මේක මතක් කරන්න තෝරන්නේ නැත්තම් හොඳ නෑ. භික්ෂුන් වහන්සේනේ සාමාන්‍ය ගිහි අපිට කල්යාණ මිත්‍රයෝ සැබෑ කල්යාණ මිත්‍රයෙක් කියලා අපිට බොහොම ගෞරවයෙන් කියන්නට පුළුවන් අපේ දියසෙන්පුර හාමුදුරුවෝ විමල හාමුදුරුවෝ. හාමුදුරුවෝයි මයි සර් අපි හම්බුනේ 2011. ඊන් මනතට අපි දුරකථන ඇමතුමක්වත් දීලා නැහැ. දැන් සර් අපි එනකොට සර් ඇහුවා හාමුදුරන්ගේ මේ මතකද කියලා. කල්පනා කරලා කිව්වනේ අබකොළ වැවේ නේද කියලා. අද 2025. බලන්නකෝ සත්පුරුෂ ගතිය. ඉතින් අපි හාමුදුරනේ අපි ඔබ වහන්සේ වැඩ ඉන්නෙත් මම මෙතන ඉඳගෙන ඉන්නෙත් තාත්තෙක් මැද තියාගෙන. දැන් ඔබ වහන්සේ ආමන්ත්‍රණය කරන්නෙම තාත්තා කියලානේ. අපි සර් කිව්වට. ඉතින් ඒ තාත්තා පසුගිය වකවානුවක ගිලන්ව සිටියා. ලෝකයාම දන්නවා. ඉතින් ඒ නිසා මේ අමාවතුර මංගල දහම් සභාව ගිලානපස්ථාන කියන මාතෘකාව ගත්තෙත් මෙතුමත් සම්බන්ධ කරගෙනම යන්න ඕන නිසා. ඉතින් ගිලානෝපස්ථානයේදී ගිලනා සහ උවටන් කරන කෙනාගේ වගකීම කොහොමද කියන එක අපේ හාමුදුරුවෝ මැනවින් සපත කරා. ඉතින් ගිලන් අය දෙස තවදුරටත් අපි බලන්න ඕන කොහොමද කියන එක මොහොතකට හෝ කලින් ගිලන්න සිටි ඔබතුමාට ඒ පිළිබඳව කියවීමක් ඇති. ආරාධනා කරනවා ඒ පිළිබඳව ඔබේ හඬ අවදි කරන හැටියට. මුලින්ම අවසර අපේ හාමුදුරන් වහන්සේගෙන්. මොකද අපේ හාමුදුරුවෝ මට කතා කරන්නේ බොහෝ කාලයක සිටම තාත්තා කියලාමයි. ඉතින් ඒක දැන් අවුරුදු 15ක් විතර ඈත කාලයක්. ඔබත් ඒ වගේමයි. මොකද අපි තුන්දෙනා මේ එකතු වෙලා තියෙන්නේ බොහෝ කාලයක්. සමහර විට මීට එපිට ආත්මවල අපි එහෙම ඉන්න ඇති. ඉතින් ටික කාලයක් මං අසනීප වුණාම එතකොට අපි කියන්නේ ටිකක් අමාරු දෙයක්නේ වෙන්නේ. හැබැයි ඒක මගේ ජීවිතයට ලැබු අතීතයේ බලද්දි මට පේන දෙයක් තියෙනකයි පුතා. දැන් අපේ හාමුදුරුවෝ මාව හම්බ වෙච්ච ගමන්ම මගෙන් ඉල්ලා සිටියේ සර්ට මෙහෙ ඉන්න පුළුවන්. මට මෙතන තියාගන්න පුළුවන් කොහෙවත් යන්න එපා. සර්ට ඉන්න ඕන නම් මෙතන තාත්තා තියාගන්න පුළුවන්. තාත්තා මං තියාගන්න කැමතියි. ඉතින් ඇත්තෙන්ම ඒ හින්දම මන් දන්නේ ඔයා මේ මාතෘකාවද හැදුවේ. අනිත් පැත්තේ මේ හාමුදුරුවෝ ළඟටම ආවේ. ඒ හැම එකක මොකක් හරි සම්බන්ධතාවක් ඇති අපේ හාමුදුරුවනේ. ඉතින් මම කැමති ඊයේ තාත්තා කෙනෙක්ව මැරුවා දඹුල්ලේදී කෙනෙක්. ඊයේ. ඒ කියන්නේ අද අපි මේ ලියන මොහොතෙත් ඔහු තාම ශරීරයේ ගෙදරට ගෙනල්ලා නැහැ. තමන්ගේ පුතාව තමන්ගේ තාත්තාව මරා දාන්න කෙනෙක් මෙහෙම වුණා. දැන් ඉස්සර ඔහොම දේවල් අපේ සමාජයේ තිබුණේ නෑනේ අපේ හාමුදුරනේ. ඉතින් ඇත්තටම අපි කතා කරන්න ඕන දේ තමයි අපිට මෙහෙම වුණේ ඇයි? සින්දු ඇහෙනවා, කවි ඇහෙනවා, බණ පද ඇහෙනවා. මේ ඔක්කොම වෙද්දිත් අපේ රට තුල මෙච්චර භයානක තත්ත්වයක් අපේ උනේ ඇයි?
මට පේන හැටියට නම් පේන්නේ අපේ හාමුදුරුවනේ දැන් ඔබ වහන්සේ දේශනා කළා මේ ජාතක පොත කියලා කියන්නේ නිකම්ම පොතක් නෙවෙයි. මනෝවිද්‍යා උපදේශන ග්‍රන්ථය. පොතක් ඇත්තට. ඒකේ ඔක්කොම තියෙනවා. නැත්තම් නැති එකක් හොයාගන්න බෑ. අපේ සමාජයේ තියෙන හැම දෙයකම කොච්චර පන්සල් තිබුණත් ඒ බොහෝ පන්සල් වල අවශ්‍ය දේ කෙරෙන්නේ නැහැ කියලායි මම හිතන්නේ. දැන් අපි මේ ඉන්න අපේ හාමුදුරුවන්ගේ පන්සලේ මම දැක්කා පෙරේදා. මෙතන පුංචි හාමුදුරුවරු අපේ පුත්තු ගොඩක් දූල පුතාලා ගොඩක් හිටියා. ඒ වගේම අපේ හාමුදුරුවෝ නිතරම හෙට මෙහෙට යනවා. අපි කතා කරනවා. ඒ අතර කරපු දේවල් මම බලන්දි මට පෙනුන හාමුදුරුවනේ ඒ වෙයි සියල්ලම තියෙනවා. අර ඒක මෙහෙම පෙන්වන්න බෑ. මම පුතාට කියනවා කවදා දවසක අපි ඒක කරමු. මෙතන රූප වලින් පෙන්නලා කරන්න ඕන තරුණයන්ට තරුණියන්ගේ ඔළුවට කාවක් දාන්න ඕන මේ ජීවිතය මහා භයානක තැන. ඒ භයානක තැන දෙන්න අවශ්‍ය කලාවක් සංස්කෘතිය තුල දැන් අපේ රටේ නැහැ. අපේ ඇහෙන එක සින්දුවකින්වත් හාමුදුරුවරු ගැන හෝ බුදුහාමුදුරුවරු ගැන හෝ කතා කරන දෙයක් දැන් තියෙනවද අපේ රටේ? අලුත් ගායක පරම්පරාව කවුරුත් ගන්නෙ නැහැ. කිසි කෙනෙක් ගන්න නැහැ. ඒගොල්ලන්ට බුදුහාමුදුරුවෝ මිනිස්සු ගැන ආදරය ගැන එක කවියක්වත් මේ අලුත් කවි කියන අය අතර පේන්නේ නැහැ. හැබැයි ඉස්සර උනේ ඕකට දේවල් තිබුණා. මට මතකයි 550 ජාතක පොතේ තියෙනවා පන්නික කියලා ජාතක කතාවක්. මේ පන්නික ජාතකයේ ඉන්නේ එක්තරා අම්ම කෙනෙක්. එයාට ඉන්නවා පුතා. ඒ වගේම ලේලි. ටික කාලයක් යනකොට මේ ලේලිට හිතෙනවා තමන්ගේ ආච්චි මරා දාන්න. පළවෙනි පාර පුතා කියනවා එපා කියලා. හැබැයි ටික දවසක් යනකොට අන්තිමට හිතනවා පුතාටත් මේ ගෑණි මරලා දාන්න ඕන නැත්නම් අපේ විවාහය කරගෙන යන්න බෑ. මේක පැත්තකින් පොඩි පුතෙකුත් ඉන්නවා. දවසක් අර මුණුබුරාට කියනවා ළඟදිම ආච්චි මරනවා. කරන්න දෙයක් නැහැ. මේ අම්මා තමයි ඕක කරන්නේ. පස්සේ මෙයා අම්මන් නිදාගත්තු වෙලාවක බිරිඳත් එක්ක එකතු වෙලා අම්මා උස්සගෙන ගිහිල්ලා කනත්තකට දානවා. දාලා ඒ දෙන්න යනවා. ටිකක් වෙලා ඉඳලා ගිහිල්ලා බලනකොට එයාට පේනවා නැගිට්ටා තැන් වල මිනි පුච්චපු තැන් පේනවා. ළඟ තියෙන ගෙයක් ළඟට ගිහිල්ලා ආනවා හාල් ටිකක් දෙන්න පුළුවන්. දෙන්නම්. හට්ටියක් දෙන්නම්. ඒ ඔක්කොම මැද්දට අරගෙන ආපු අම්මා ආකාශයට වැඳලා කියනවා දෙයියෙක් ඉන්නවා නම් දැන් වරෙන්. මොකද මට තියාගන්න දෙයක් තියෙනවා මට ඔබත් එක්ක. මොකද මගේ පුතයි මගේ ලේලි මාව මරන්න මෙතෙන්ට ගෙනාවා. ඒගොල්ලෝ ගියා. දැන් උඹට මම මේ දෙන්නේ උඹට දෙයක් මම මේ දෙන්නේ. මේක කාලවත් උඹට පුළුවන් නම් ලෝකය වෙනස් කරපන්. එතකොට කියනවා ඉතින් මොකද්ද මම කරන්නේ? උඹේ පුතා මරන්න හදනවා. උඹේ ලේලි හදන්න යනවා. උඹ මරන්න යනවා. ඉතින් මොකද්ද බං කරන්නේ? මං ගිහිල්ලා උඹේ පුතාගේ බෙල්ල මිරිකන්නද? ලේලිත් මරන්නද? එතකොට අම්මා අහනවා මේ දැන් උඹ දෙයියා කියලා කිව්වා නේද? එතකොට දැන් මගේ මේ මොනුබුරයි මරන්න වෙන්නේ හදන්නේ කවුද? මේ මිනිහයි මේ ලේලි ඉන්න ඕන මගේ පුතා හදන්න.
ඔබ කරන්න ඕන ඕක නෙවෙයි දෙයියෝ. ඔබ ගිහිල්ලා අපේ පුතාගේ ලේලිගේ මනස හදන්න. එතකොට උන් දෙන්න නැගිටලා මාවරන් යන්න ඒ. එහෙම නැතුව මේ අපේ දූ මරන්න එපා, ලේලි මරන්න එපා, පුතා මරන්නත් එපා. අන්තිමට දෙයියෝ පැත්තකට වෙලා එහෙනම් යන්න මං පුතයි ලේලි හදන්නම්. දැන් මේ කතාව මේ බණ මුදු වලව අම්මල කතා කළා. හාමුදුරුවෝ දේශනා කළා. ආච්චිලා කතා කළා. මේවා ටික ටික ඇහිච්ච මිනිස්සු පුංචි කාලිනලා පුරුදු වුණා ආච්චිටත් ආදරය කරන්න. සීයටත් ආදරය කරන්න. ඒත් ඇත්තටම දැන් මම ඊයේ ඇහුවා එක තාත්තෙක් එයාගේ අම්මා තාත්තයි මෙහා පැත්තේ ඉන්නවා. එයා ගෙයක් හදන්න වගේ ලෑස්ති වෙලා ඉන්නවා. එයාගේ එක්තරා කෙනෙක්ගෙන් අහනවා මේ අම්මා දන්නවද මන් දැන් කරන්න හදන්නේ? ඇයි? මම මේ හදන්න වෙන මොකුත් නෙවෙයි. මගේ අම්මයි මගේ තාත්තයි තාම මැරිලා නැහැ. මම බලන් ඉන්නේ උන් දෙන්න මැරුණම මෙතන තමයි දැම්මම පැත්ක මරන්නේ මෙතන. මැරෙන්න හදන්න ඕන මෙතන. ඒ කියන්නේ මෙච්චර පන්සල් තියෙන රටේ අපේ අම්මලාට පන්සලෙන් හෝ කොහෙන්වත් දෙයක් එන්නේ නැහනේ. කනවා, ඉන්නවා, මැරෙනවා. ආච්චි බත් කෑවද? සීයා බත් කෑවද? ඒ සීයට ආච්චිට ආදරය කරන්න ඕන. කෝ අපේ සමාජය තුළට මොකද වුණේ? ඉතින් ඇත්තටම අලුතෙන් බණ දේශනා කිරීම නෙවෙයි අපිට කරන්න වෙලා තියෙන්නේ. ඉස්සර කරපු දේවත් මේ සමාජයට පුතේ අපහු ගේන්න ඕන. පැහැදිලි. ඔබතුමා කියන විදිහට අද බණ කියන තරමට රටක් හැදෙනවා නම් මේ රට සුකිත මුදිත පුරවරයක්. ඒ වෙනුවට ඔබට පුළුවන් මේ රූපරාමුවල දකින මේ අවට පරිසරය තුළ මිනිස් සිත හදන්ඩ අපේ හාමුදුරුවෝ බණ කියනවාටම වඩා වෙනත් ප්‍රායෝගික ක්‍රියාකාරකමක් ඉෂ්ට සිද්ධ කරන බව මේ අවට ඔබ දකින රූපරාමුවලින් දැක ගන්නට පුළුවන්. ඉතින් බුදුන් වහන්සේට සලකීමක් තමයි අපේ හාමුදුරුවෝ සිහිපත් කරේ යෝග් ගිලානං උපට්ඨපෙය්‍ය සෝමං උපට්ඨපෙය්‍ය. එහෙනම් ගිලන් වූ හදකට, ගිලන් වූ සිතකට, ගිලන් වූ ගතකට ඔබ අප උවටන් කරන්නේ නම් බුදුහාමුදුරුවෝ එතන වැඩ සිටිනවා. ඒක තමයි බුද්ධ වචනේ. ඉතින් එහෙම සිත් හදන මේ බවුන් සෙත් මානසික සුවසහන ස්ථානයට ඔබ වරක් පැමිණ බැලුවොත් මෙතන බුදුන් වදාළ ධර්මයට අනුව ඔබේ සිතගත සදන අමුතුම සිත නිවෙන පුණ්‍ය ස්ථානයක් බවට ඔබටම දැක ගන්නට පිළිවන්. ඉතින් අපි හාමුදුරනේ තවදුරටත් අපි අමාවතුර දහම් සභාවේ අද පෝදා කතා කරන්නේ ගිලානෝපස්ථානය පිළිබඳව. ඉතින් බුදුන් වහන්සේ වදාළ ආකාරයට මේ ගිලන් සිත සුවපත් කරන්නට ඔබ වහන්සේ තත්කාලීන සමාජය තුළ මේ කරන මෙහෙවරත් අලලාම තව අපිට අදහසක් ප්‍රකාශ කරනවා නම් වටිනවා. ඔව් බුදුරජාණන් වහන්සේගේ දහම් පරයය දිහා බලපුවාම අපට පේනවා කාරණා පහක් තියෙනවා තාත්තේ කිසි කෙනෙකුට ගියාට පස්සේ ලබා ගන්න බෑ. ඒක සඳහන් වෙන්නේ කෝසල සංයුත්තේ අපුත්තක සූත්‍රයේ. මෙතන තියෙනවා යම් කිසි කෙනෙක්ගේ ජීවිතයේ තුල නිර්පරාදී විනාශ කරන ධනෙ කියන එක නැවත උපයා ගන්න එක හරි දුෂ්කර වැඩක්. අනිත් කාරණාව තමයි කෙනෙකුගේ ජීවිතේ ලැබෙන අවස්ථා. ඊළඟට කියන වචන. ඒකත් අද වර්තමානයේ අපි බෙහෙවින්ම කතා කරන්න ඕනේ කන්නේ. අනිත් කාරණාව තමයි මිනිස්සෙගේ ජීවිතේ ගෙවා දමන ආයුෂ. ඒවා ආය අපිට ලැබෙනවද? එතකොට පළවෙනි කාරණාව තමයි
මේ මනුස්ස ජීවිතේ අපට නැවත මුණ ගැහෙන්නේ විනාශ කරන ධනය. දෙවෙනි කාරණාව තමයි කියන වචන, ලැබෙන අවස්ථා, වැය කරන ආවිෂ. එතකොට ඕවා ජීවිතේ ලැබෙන්නේ අපිට. එතකොට ඔය ලැබෙන්නේ නැති දේ අතර ආවිෂ කියන වචනේ ගන්නකො. දැන් අපිට ආවිෂ කියන එක වේගෙන් ගෙවිගෙන යනවා. ඒක අපි කිසිම කෙනෙකුට නවත්තන්න බෑ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් සිහිනුවණින් යුතුව, ඒ කියන්නේ නිරන්තර සතිපට්ඨාන ගතව, ඒ කියන්නේ සිහිනුවණ පිහිටවාගෙන කෙනෙක් කාරණා පහක් මෙනෙහි කරන්න ඕනලු. ඒ මොනවද? එකක් ජරා ධම්මෝ. මේ කියන්නේ අපි වයසට යන ඉන්ද්‍රිය අඩපණ වෙනනේ. අපිට සදාකාලික ළමා කාලෙක හෝ සදාකාලික නව යෞවනික හෝ තරුණ වියක හෝ මැදි වයසක අපිට ඉන්න බෑ. මහලු වෙලත් අපිට සදාකාලිකව ඉන්න බෑනේ. වයෝ වෘද්ධ වෙලත්. එතකොට ඒ අතරට අපේ ජීවිතේ ආයෙ මොකද එන්නේ? අපි ව්‍යාධි වලටපත් වෙනවා. ඔන්න ගිලන් වෙනවා කියන්නේ ඒකනේ. එතකොට මේ ව්‍යාධියටපත් වෙන බව කල්ැතුවම සිහිනුවණින් දැනගන්න කිව්වා. ඇයි? දැන් අපි උදාහරණයක් මම කියන්නම්. දැන් අවස්ථාවකදී මට ජීවිතේ ඉතා සංකීර්ණම ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා. ඩෙන්ගු හැදිලා. කොරෝනාත් හැදුනා. ඩෙන්ගු හැදිලා දැන් මට වස්වසන්න තියෙන්නේ තව දවස් 2යි. මං රෝහලේ. මෙතන අවුරුදු 19ක පුතෙක් නැති වෙලා ඒ පුතා වෙනුවෙන් මේ පින්කම ගැන මාස ගානක බලාපොරොත්තුවක් මේ මව්ගේ තාත්තගේ. මම රෝහල්ගත වෙලා. දැන් එතනදී ඒ මව්ගේ හිත කොච්චර අසරණ වෙන්නේ නැද්ද? මමත් කායිකවත් ලෙඩ වෙලා. මානසිකව ලොකුවට දැනෙනවා මට මේ ගැටලුව. මං ඊට පස්සේ මං ලෙඩ ඇඳේ ඉඳලම තීරණය කළා. මං ජීවිතයේ තොර වුණත් ඒ මව්ගේ අහිංසක බලාපොරොත්තුවට මං සාධාරණයක් කරන්න ඕන කියලා. මම කැමැත්තෙන් වෛද්‍යවරුන්ගේ අකමැත්තෙන් ලියුමක් දීලා ගිලන් රථයකින් මෙතනින් 3 දෙනෙක් මාව අල්ලගෙන ආවේ. මෙතෙන්ට. මං ඒ සියල්ල දරාගත්තා. පහුවදා මං එදාම හවස නැවත ඒ ගිලන් රථයෙන් මම රෝහල්ගත වෙනවා. රෝහල්ගත වෙලා රෑ 10යි විතර වෙනකොට මට තේරෙනවා මගේ ජීවිතයේ අවසානම හුස්ම වාර ටික තමයි මම මේ ගන්න කියලා. මං අර යුතුයකම නොකළා නම් එදා ඒක මට ලොකු මානසික පීඩාවක් වෙනවා. මට තේරෙනවා පුතේ දැන් මගේ හුස්ම වාර ගන්න කෙටි වෙන හැටි. මට දැන් පේනවා මේ හුස්ම ටික දැන් නිරුද්ධ වෙයි කියලා. හැබැයි මං අතීතෙත් නෑ අනාගතෙත් නෑ. වර්තමානයේ මේ මොහොතේ ඇති වෙන සකස් වීම තුල ආනාපාන අරමුණත් එක්ක මට ඉඳ ලැබුණා. හැබැයි මට ටික වෙලාවක් පැයක් විතර යනකොට මට දැනෙනවා නැවත මට ජීවත් වෙන්න අවස්ථාව තියෙනවා. නැවත යථා තත්ත්වයටපත් වෙන ස්වභාවයක් මට තේරෙනවා. එදා බලද්දී අර ලේ කවුන්ට් එක මං හිතන්නේ ඕනවටත් වඩා අඩු වෙලා. පස්සේ මම ඔය අරමුණේම දිගට ඉන්නකොට උදෑසන වෙනකොට නැවත මං යථා තත්ත්වයටපත් වෙලා හවස ටිකටුත් කපාගෙන මම නැවත වස් සමාදන් වෙන්න මේ සුවාරණට ආවා. ඒ මට ලැබුණේ ලෙඩේ කමටහනක් කරගත්ත නිසා. කය කමටහනක් කරගත්තා. අතීතයට බාර දුන්නා, අනාගතයට බාර දීලා මේ වර්තමානයේ මේ මොහොතත් එක්ක මම ජීවත් වෙන්න මගේ ගුරු පරපුරක්නේ මට තියෙන්නේ, යෝගාවචර පරපුරක්නේ. ඒ පරපුරේ තුල මා ලැබපු පරිචය තුල මම පුජ්‍යලිකව ආධ්‍යාත්මිකත්වයේ මම භාවිතා කරපු නිසා මට එදා කායික රෝගී භාවයෙන් මිදිලා මානසික తాවකාලික රෝගී භාවයෙන් මිදිලා මට පුළුවන් වුණා අර මව්ගේ බලාපොරොත්තුව සඵලමත් කරන්න. ඉතින් ඒක තමයි ජීවිතයේ දහමක් වඩන හිතකට තියෙන පිළිසරණ. ඔන්න ධම්මෝ හවේරක්කති ධම්මස්ථාරි. දැන් ඔක රාජ්‍ය ලාංඡනෙත් එක්ක එක දෙපාර්තමේන්තුවකනේ තියෙන්නේ. ඉතින් එතන ධම්මෝ හවේරක්කිත ධම්මචාරිද? ඔන්න මේ ධර්මයේ විසින් රැකපු තැන. එතකොට මට ජීවිතේ මම සතුටු වෙන්නේ
මම මේ දුක් මහන්සියලා මගේ රණවිරුව ටිකත් එක්ක දේශී විදේශී අපමණ පරිත්‍යාග කර පරිත්‍යාගශීලීන් එක්ක තනා ලෞතුරු බුද්ධ ශාසනයේ ප්‍රතිපත්ති ශාසනයේ වෙනුවෙන් සතිපට්ඨානයේ වෙනුවෙන් මයින්ඩ්ෆුල්නස් කරන්න මෙවැනි සුවිසල් ආයතනයක් දානය කළයි කියලා ඒ සතුට මිතක් අතීතයට ගිහිල්ලා මම මෙතන උපාදානයක් අල්ලගත්තේ නැහැ. අනාගතයට ගිහිල්ලා මේවා ගැන මම දුක්ුනේ නැහැ. මම මේ මොහොතත් එක්ක ජීවිතේ සතිපට්ඨානගත වුණු නිසා අන්න කායික ගිලන්භාවයත් මිදිලා මානසික ගිලන්භාවයනොත් මිදෙන්න පුළුවන්. ඒ නිසා මම ආරාධනා කරන්නේ දැන් ඔබට පේනවා ඇති මේ රූප රාමුලත් ඔබේ මේ දසුන් පෙන්නකොට මේ බොරළු සක්මනක් තියෙනවා. මේ බොරළු සක්මන අපි දාලා තියෙන්නේ සුවිශේෂී කාරණා. මේ ආයතනේ සක්මන් 7ක් තියෙනවා. ඔය 7ටම දාලා තියෙන තාත්තේ බොරළු. ඇයි දන්නවද? ඔය බොරළු ස්පර්ශ වෙනකොට කුඩා මේ විලුඹට මේ විලුඹ කියන්නේ කුඩා මොලයක් හා සමානයි. සමස්ත ස්නායු පද්ධතියෙන් 150ක් ඔතන තියෙන්නේ. පණිවිඩ ගෙනියන සියලුම ස්නායු ටික ඔතන තියෙන්නේ. ලේ වලින් 150ක් තියෙන්නේ කකුල් දෙකට යාබද්දව. කෙනෙක් මරණයටපත් වෙනකොට කකුල් දෙකනේ අක්‍රිය වෙන්නේ. එහෙම තමයි සාමාන්‍ය වෙන්නේ. එතකොට මේ දැන් සමහරට වාඩි වෙන්න බැරි මානසික ආතතිය තියෙන කායික අපහසුකම් තියෙන යෝගීන් මෙතෙන්ට එනවනේ. පොතේ බොරළු සක්මනේ දවස් 3ක් සක්මන් කරද්දී පරියන්කෙන් වාඩි වෙනවා. අර තිබ්බ මානසික සිත් කරදර 50% විතර අඩු වෙලා යනවා. ඔන්න ප්‍රායෝගිකත්වය. ඒ පිළිබඳව මම වෙනම රිසර්ච් එකක් කළා. කොහොමද මේක වෙන්නේ කියලා. ඊට පස්සේ ඇත්තටම මේ සතිපට්ඨානය තුල ඔය බොරළු සක්මන තුල සක්මන් කරද්දී මේ තියෙන ස්නායු සියල්ල අවදි වෙලා මොලේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. මේ මොලේ තියෙනවා ඇමිග්ඩලා කියලා කොටසක්. ওই චිත්ත වේග ඊට පස්සේ චිත්ත වේග නිර්මාණය කිරීම අදහස් ඔය පිපාසය ආදරය කරුණාව තරහව ඔක්කොම එන්නේ ඇමිග්ඩලා කියන කොටසෙන්. ලිබික් පද්ධතිය හරහානේ මේවා වෙන්නේ. එතකොට ඒ කොටස දැන් සමහරට බලන්න අපිට ජීවිතේ මිහිරි ඊටාම සතුටුදායක දේවල් මතකයේ තියෙනවට වඩා කෙනෙක්ගේ උනත් වරදක් විතරනේ අපිට මතුවෙන්නේ. අපි ගැන උනත් වරදක් තියෙනවනේ හොඳ 99ක් තියෙන. එක වරදක් තියෙන ඕකමනේ වද දෙන්නේ. ඔන්න ඔය ඇමිග්ඩලා ප්‍රශ්නේ හින්දා. ඒ ස්වභාව දහයෙන් අපිට දුන්න වැරදිම කෑල්ලක්. ඔය ස්නායු පද්ධතිය තුල තියෙන උපාගමී කියලා කොටසක්. අන්නේ උපාගමයට තමයි මේ සතිමත් භාවයේ සතිපට්ඨානය කරනකොට ස්නායු අවදි වීම පටන් ගන්න. ඒ නිසා තමයි නියුරෝප්ලාස්ටිසිටි කියලා අක්‍රිය වෙන ස්නායු නැවත පණ ගන්නන්න පුළුවන් කියලා විද්‍යාවත් අද වෙනස් වෙලා තියෙනවා. එහෙනම් යම්කිසි කෙනෙක් කායික රෝග මැඩපවත්තන්න මෙවැනි සක්මනට එනවා නම් මනසත් නිරෝගී වෙනවා කයත් නිරෝගී. ඒ නිසා අපි මෙහි සක්මන පරියංකය ඊට පස්සේ කමඨහන් දේශන මොකද අපේ තියෙන පණ්ඩු පලාස කියලා වැඩසටහන පෝදා එක් දින වැඩමුළුවක් තියෙනවා. ඊට අමතරව පුජ්‍යලික හා රාජ්‍ය ආයතනවල ආරසකංශ පාසල් නොඑක ආයතනවල එක් දින වැඩමුළු තියෙනවා. අපි එක් දින වැඩමුළුවලදීත් අපි මේක හඳුන්වලා දෙනවා. හඳුන්වලා දීලා මොකද එක වාරයකදී අපිට 150කට අපි මෙට්ට හදලා තියෙන්නේ පරියංකය කරන්න. ඊට අමතරව පෝදාට අපි 300කට ආසන්න පිරිසකට පහසුකම් තියෙනවා. අපි නේවාසිකව 50 දෙනෙක් එකවර නතර වෙන්න පුළුවන් කුටි පහසුකම් අපි තනා අවසන් කරලා තියෙන. ඒ නිසා ලෝකෙට අපි කියන්නේ මේ කායික මානසිකව තියෙන ඒවා විඳෝ ඉන්න නැතුව ප්‍රායෝගික බුදුදහම තුල මේ විරාගික සුවය සඳහන සමාහිත භාවයක් ඇති කරගන්න මෙන්න මේ සතිපට්ඨානයේ නූතනයේ භාවිතා කිරීම සඳහා තනා ඇති මේ සුවාරණේ විරාගික සුවේ නිරාමිසව ලබන්න මේ පුදබිමට එන්න කියලා. සාදු සාදු සාදු. බුදුපාමොක් මහා සංඝරුවනට ආමිසෙහි යෙදුනාට කිසිදු වරදක් නැත. එය පිනක්. නමුත් ඔබ අද වර්තමානයේ හිස් ලූලූ අත ආමිසෙහි පොරකකා වෙර දරමින් හිතේ තරහ ඇති කරගනිමින් මේ යන හැල්මෙදුවන ගමන මදකට නවතලා සිත සුවපත් කරන ප්‍රායෝගික දහමක් තියෙන මෙවන් පුදසුනකට සෙනසුනකට ඔබ පය ගැහුවොත් ඔබ සිතින් ගිලන්නෝවත් ගතින් ගිලන්නෝවත් ඔබ සුවපත් යහපත් මානසික සෞඛ්‍යයෙන් යුතු සැබෑ
බොදුනුවෙක් වනවාට කිසිදු සැකයක් නැහැ. එයට ඔබට ආරාධනා කරමින් අපි නැවතත් යොමු වෙනවා ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමන්ට. අතනායක මහත්මයාණෙනි, ඔබට අනුව ගත්තහම ඔබට මේ ලංකාවේ බොහෝම ආදරය කරන බැතිමතුන් රසිකයන් සිසු දරුවන් අපේ හාමුදුරුවරු ඉන්නවා. සාමාන්‍යයෙන් අපේ බුදුහාමුදුරන්ගේ ලක්ෂණයක් තමයි පුබ්බහාසී පුබ්බභාසී සකිලෝ සම්මෝදකෝ. එනකොට උන්වහන්සේ තමයි කල්තියා කතා කරන්නේ. පේරාදෙණියේ සිට ඔබ මෙතනට එනකොට අපේ හාමුදුරුවෝ කලින් ඇවිල්ලා තාත්තේ කියලා කතා කරලා සර්ව කිහිල්ලෙන් අල්ලගෙන එක්කරාගෙන ආවා. හාමුදුරු දැනගත්ත සර් ඉන්න තත්ත්වය මනාව වටහා ගත්තා. නැත්නම් හාමුදුරන්ට මෙහි අධිපති මම කියලා උන්වහන්සේට වජ්‍රාසනයේ ඉඳ තිබුණා. උන්වහන්සේ පෙරගමන් වැඩලා සර්ගේ අතට කිහිල්ලට අත දාලා යන් තාත්තේ කියලා හිමීට එක් කරගෙන ආවා. බලන්නකෝ මේ භික්ෂුන් වහන්සේ නමක් වුණත් උන්වහන්සේගේ තිබෙන කරුණාව, මෛත්‍රිය. එහෙනම් ඒ වගේම තමයි මෙතනට එන කුමන තරාතිරමක කෙනෙකුටත් ওই විදිහට තමයි අපි හාමුදුරුවෝ සලකන්නේ කියන එකයි එතනින් ඔප්පු වෙන්නේ. ඉතින් ඔබට කියන්නට පුළුවන්ද ගිලන්නෝ කෙනෙකුට සලකන්නේ කොහොමද කියන එක? ජාතක කතාවේ ඕනෑ තරම් ඇති නිදසුන්. ඉස්සෙල්ලා මෙතන දකින්නකොට අපේ හාමුදුරුවනේ මට ඒ වෙලාවෙත් හිතුනේ නෑ මේක මොකටද කරලා තියෙන්නේ කියලා. පස්සේ තමයි මට දැනුනේ නැත්තම් මේ මෙච්චර ලස්සනට හදලා අර ටික විතරක් අර ටික විතරක් එහෙම තිබ්බේ ඇයි? බලන්න අපිට ඕනනම් අපි කලින් කළා නම් දරුවෙකු මෙහෙම කර අපිට ඔක පෙන්වන්න තිබුණා. අපි සක්මන් කරන පරියන්ක සියල්ල අපේ දරුවෝ ලවා වැඩසටහනක්ම කරමු තාත්තේ. අන්න ඒක තමයි. ඒක පෙන්වන්න ඕන. ඔව් අපි පෙන්වන්න ඕන. ඉතින් අපේ හාමුදුරනේ දැන් ඔබ වහන්සේ කීප දෙනෙකුට ඕනනම් මේක ඉන්න පුළුවන් කිව්වා නේද? 50 දෙනෙකුට පුළුවන් එකවර. ඒකේ මටත් තැනක් තියෙනවා. ඒකයි වැදගත්. මම කියද්දිත් මට දැනුනේ දුටු තැනීම අද නෙවෙයි. අපි ඊයේ සතියේ විතර මං ආවා අපේ හාමුදුරුවෝ දකින්න. ඒ වෙලාවෙම මට කිව්වා සර් කොහෙවත් යන්න එපා. මෙතන තැන තියෙනවා. ඇත්තටම ඒ වචන ඇහෙනකොටත් අපේ හාමුදුරුවනේ ජීවිතේ යන්න එන ලෝකයේ අතර යන්න හිතෙන මට ආයෙ හිතෙනවා ටිකක් ඉන්න ජීවිතේ. මට මතක් වෙනවා වට්ටකර ජාතකේ. වට්ටක ජාතකේ. මේ වට්ටක ජාතකයේ ඉන්නවා පුංචි වට්ටු ජාතකේ. අපි කිව්වොත් වට්ටු පැටියෙක්. ඊළඟට ඉන්නවා ඇතෙක්. ඔව්. ඊළඟට ඉන්නවා වඳුරේ. කවුඩකුත් ඉන්නවනේ. අන්න 3 දෙනෙක් ඉන්නවා. එතකොට මේ අය අතරින් මේගොල්ලන්ට ඕන වෙනවා කවුද මෙතන හොඳම එක්කෙනා? නායකයා කවුද? බැලූ බැල්මට පේන්නේ නායකයා ඇත. අනිත් පැත්තෙන් අයත් ඉන්නවා. අනිත් පැත්තෙන් වටුවව පොඩි. අවසානෙට මේගොල්ලෝ කතා වෙනවා මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයා කවුද? දැන් ඔය අපේ කැම්පස් වලත් මේ දවස්වල තෝරනවනේ ලොකුම එක. කවුද කියලා? පළවෙනිද, දෙවෙනිද, තුන්වෙනිද එහෙම කියලානේ පෙරේදා ළමයි මරලත් දෙන්නේ. ඒ තොන එකක් මේ පුද්ගලයා තෝරා ගන්න බැරුව. පස්සේ තෝරාගෙන යනකොට පේනවා දිනලා තියෙන්නේ වටු පැටිය. වටු පැටිය තමයි මේ ගස හදලා තියෙන්නේ. වසුරු බිඳන්. ඔව් අන්න ඒක පිට හදලා තියෙන්නේ එයා. අන් සත්තු දෙගොල්ලම තීරණය කරනවා අපි ඇඟ ලොකු වුණාට අපි එච්චර ශ්‍රේෂ්ඨයෝ නෙවෙයි කියලා. ඇත්තෙන්ම සමාජයේ එක්කෙනෙක් ඉන්න ඕන. ඒ අපේ තාත්තා නැත්තම් ආච්චි නැත්තම් අම්මා එහෙම කෙනෙක් ඉන්න ඕන. පන්සල ගත්තොත් අපේ නායක හාමුදුරුවෝ අනිත් හාමුදුරුවෝ එහෙම තියෙන්න ඕන. ඒත් බලන්න පුතා අද වන විට අපේ රටේ තාත්තා
ආච්චි අපිට වැඩක් නැහැ. ඒ තාම පන්සල තුල නායක හාමුදුරුවෝ එතනම උඩ තැත ඉන්නවා. දැන් ඕක ඇයි අපිට ගත්තේ නැත්තේ? අපිටත් තිබුණනේ අර ආච්චිට තියෙන වැදගත්කම 100ට දෙන්න තියෙන දේ අපි ගත්තේ පන්සලෙන්නේ. ඉතින් පන්සලේ ඕක තාම තියෙනවනේ. පන්සලේ නායක හාමුදුරුවෝ ළඟට දැන් මම එනකොට නායක හාමුදුරුවෝ නොහිටියා නම් මම ඉන්නේ නැහැ, මම යනවා. නායක හාමුදුරුවෝ බලන්නනේ අපි එන්නේ. ඒත් අපේ ගෙවල් තත්ත්වය එහෙම නෙවෙයි. ගෙවල් වලදී දරුවන් පැත්තකට දාලා දරුවෝ වෙනුවට අර ඉස්සර තිබුණු 100ට ආච්චිට තිබෙන තැන සමාජයේ නැහැ. මට ඒ මතක් වෙනවා තවත් ජාතක කතාවක්. දැන් මේ ජාතක කතාව තුන එන්නේ එක පුතෙක් ඉන්නවා. එයාට බිරිඳ ඉන්නවා. ඊළඟට මොනුබුරෙකුත් ඉන්නවා. මෙයා බලබලා ඉන්නකොට මෙයාට පේනවා තමන්ගේ බිරිඳට ඕන වෙනවා තමන්ගේ තාත්තා මරලා දාන්න. ඒ වුණාට පුතා කියනවා මුණුබුරා එහෙම කරන්න එපා. ඒ මගේ සීයා. ඒත් තාත්තට කරන්න දෙයක් නැහැ. අම්මා කියන්නෙම කොහොම හරි මේ මිනිහා මරලා දාන්න. අවසානයේදී මෙයා පුතත් එක්කම යනවා කැලේට. කැලේට ගිහිල්ලා පුතා ඉන්නවා පොල්ලක් ලීයක් අරගෙන හරහර වලක් තාත්තා. මෙයා ළඟට කිට්ටුනෙන් පස්සේ මෙයා කියනවා පුතේ මම පොඩි වැඩක් කරන්න යන්නේ. මේ වලේ තමයි උඹේ තාත්තා උඹේ සීයා මරන්නේ මේක අස්සේ. එතකොට පුතා මොකද කරන්නේ? නෑ මාත් මේ වලක් හරනවා. එයා නෑ ඇයි ඔයා වලක් හරන්නේ? මම වලක් හරන්නේ වෙන මොකුත් හින්දා නෙවෙයි. දැන් උඹේ තාත්තා මරන්න නේද වල හරන්නේ. එතකොට මමත් දැම්ම තියලා පොඩි වලක් හරනවා. උඹ මැරුණම උඹත් මෙතනම ඉන්න එකනේ. තිය හොඳ. මේ තාත්තා තැනම උඹේ පුතත් ඉන්නවා. ඒක හවගම පුතා උඩට ඇවිල්ලා තමන්ගේ තාත්තා පුතාව කරේ තියාගෙන ගිහිල්ලා බිරිඳට කියනවා බෑ මට කවදාවත් මගේ පුතා දැන් ලෑස්ති කළා වලක් හරන්න දැම්මම මම කැමති නෑ කවදාවත් මගේ පුතා මේ විදිය කරන දේ දිගටම ගෙනියන්න. එදාගෙන් පස්සේ එයා තමන්ගේ තාත්තටත් ආදරය කරනවා, සැමියටත් ආදරය කළා, වැඩියෙන් මුණුබුරාට ආදරය කරනවා. මොකද මේ මුණුබුරා තමයි තමාව මේ තත්ත්වයට මේකනේ. මම මේක කිව්වේ වෙන මොකකටවත් නෙවෙයි පුතේ. මේවා ඉස්සර මිනිස්සු පන්සල් වලදී වන මඩෝයේදී ඉගෙන ගත්තා. දැන් දැන් අපේ පන්සල අමුතු පන්සලක්. මේ පන්සලේ පෝය දවසක කරන දේවල් ටිකක් අපිට පසු දවසකදී අපි පෙන්නමු. එතකොට පෙනෙයි මේක නිකම්ම පන්සලක් නෙවෙයි. මේක හවසට අම්මලා ටිකක් ඇවිල්ලා මෙතන තේ ටිකක් බීලා හවස ගෙදර යන කට්ටියන් නෙවෙයි මෙතන. ඒගොල්ලෝ ආපු අය නෙමෙයි හවස මෙතනින් යන්නේ. අනික වැඩියෙන්ම මේක දෙන්නේ පොඩි අයට. ලොකු අයට නෙවෙයි පොඩි අයට. ඉතින් ඒගොල්ලෝ එළියෙන් යන්නේ ආපු අය නෙවෙයි. ඉතින් අපේ හාමුදුරුවෝ ඒක බොහොම ලස්සනට මෙතන කරනවා. ඉතින් ඇත්තෙන්ම පුතේ හාමුදුරුවනේ මේ පුතේ පන්සල් වලින් කෙරෙන්න ඕන වත් ටිකක් තේ ටිකක් දීලා ගෙදරට යවන කෙනෙක් නිර්මාණය කරන එක නෙවෙයි. මේක ඉස්සර අපේ පන්සල් වල තිබුණා. මේක අද හෙට අපි කලේ නැත්තම් අපි කරන්නෙම පුතේ අපේ හාමුදුරුවනේ කණ්ඩ දෙන එක, බොණ්ඩ දෙන එක. ඇත්තටම දැන් හෙට අනිද්දා වෙනකොට අපිට පේනවා ඇති කන තැන්වල මිනිස්සු ගෑනු පිරෙනවා පන්සල් මොකෙක්වත් නැහැ. අරින්න ඕන මෙතනමනේ. මේ ඔක්කොම ඉන්නේ කොහෙද?
දන්සැල් පන්සැල් නෙවෙයි දන්සැල්. ඉතින් ඇත්තටම කන බොන එක විතරයි අපි දැන් කරන්නේ. ඇත්තටම පන්සලකින් කරන්න ඕන මේ අය අර අතීත තිබ්බ තත්ත්වයට මොන ක්‍රමයකින් හෝ ටික ටික ගෙන්න ගන්න බැරි වුණොත් පුතාගෙත් මගෙත් අපේ හාමුදුරුවන්ගේ කාලය ඉවර වෙනකොටම මේ සියල්ල ඉවරට නැති වෙනවා. බෙහෙවින්ම වටිනා උපදෙස් ටිකක් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමන් අද මේ අමාවතුර දහම් සභාව හමුවේ ගෙනහැර දැක්වේ. ඇත්තටම බුදුදහමෙන් අපි ඉගෙන ගත යුත්තේ ඇඟ හදන වැඩපිළිවෙලක් නොවේ, සිත හදන වැඩපිළිවෙලක්. ඒ සිත හදන වැඩපිළිවෙල ඒ ආකාරයෙන්ම සිද්ධ වෙන තැනක් තමයි බවුන් සෙත් මානසික සුවසෙවන දෙකටන අපේ දියසින්පුර විමල නායම්පාණන් වහන්සේගේ නායකත්වයෙන් මේ අද මෙතන සිද්ධ වෙන්නේ. ඉතින් ඔබට මේ අමාවතුර දහම් සභාව නරඹන ඔබට අපි ආරාධනා කරනවා. ඔබ පාසලක වෙන්නට පුළුවන්, රාජ්‍ය ආයතනයක වෙන්න පුළුවන්, ඔබ ආරක්ෂක අංශයක වෙන්න පුළුවන්. ඔබට ගත හදන තැන් මහමග ඕන තරම් තිබුණත් සිත හදන තැන් බොහොම අල්පයයි. එවන් වූ සුවිශේෂී තැනක් තමයි මේ දෙකටන මේ අපේ දේශෙන්පුර විමල හාමුදුරුවන් වහන්සේ පවත්වාගෙන යන ස්ථානය. ඉතින් ඔබට ආරාධනා කරනවා ඔබේ සිත හදන්නට අවශ්‍ය නම් සම්බන්ධ වෙන්න. අපේ හාමුදුරුවන්ගේ දුරකථන අංකය අපිට දෙන්නට පුළුවන්. සම්බන්ධ වෙන්න සිත හදන තැනකට ඔබට යොමු වෙන්නට පුළුවන්. එහෙමනම් ගිලන් වූ සිත සුවපත් කරන මේ පුණ්‍ය භූමියේ සිට අමාවතුර දහම් සභාවෙන් වෙසක් පුන් පොහෝ දින වැඩසටහනෙන් අපි අදට සමුගන්නට තීරණය කරනවා. එහෙමනම් අද දින මේ වැඩසටහනේ සමාප්තිය සටහන් කරමින් අපට සම්පත්දායකත්වය ලබා දුන්නු ගෞරවනීය අපේ දේශෙන්පුර විමල මාහිමිපාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඉතා දුර බැහැර ප්‍රදේශයේ සිටන් මෙතනට පැමිණි අපේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමන්ට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපට මේ කරගෙන යන්නට තිරේ පිටුපස ඉන්න අපේ මේ තාක්ෂණික ශිල්පීන්ටත් අපේ ගෞරවනීය ස්තුතිය හිමි වෙනවා. එහෙමනම් අපි සාම්ප්‍රදායිකත්වයෙන් ඔබට ගිහිල්ලා මේ වැඩසටහන ආරම්භයෙන්ම සමාප්තිය කෙටියෙන් සටහන් කරන හැටියට ගෞරවනීය අපේ හාමුදුරන්ට ආරාධනා කරනවා. මගේ බුද්ධ ශාසනයේ ආධ්‍යාත්මික ශ්‍රාවක සමාජයක් බිහි කිරීමේ පරම අදිටනීයතුව මේ සුවිසල්ලෝ ආධ්‍යාත්මික මෙහෙවරේදී තථාගතයන්න් වහන්සේගේ දහම් පරියායන් පිළිබඳව ඊ타ත්ම ගවේෂණශීලීව අධ්‍යයනය කරමින් අපි නූතනයද ඊටා නිවැරදි විදිහට කියවා ගනිමින් අපි මේ වර්තමාන සමාජයේ තියෙන ස්වභාවයන්ද මනවින් තෝරා බේරාගෙන තමයි මේ උතුම් ධර්මය sannivedanaya කරන්නේ. ඉතින් සමාජ මාධ්‍ය තුල අද අපි ගත්තාම නේක විද නාලිකාවන් ග්‍රහණය වෙච්ච ෆයිබර් අවකාශයක් තියෙන්නේ. මේ අවකාශය තුල විශේෂයෙන් සමාජ මාධ්‍ය තුල අද නොයෙකුත් දේවල් සංසරණය වෙන වෙලාවක මෙවැනි උතුම් පොහොයක් දවසක අමා වතුර නැමැති මේ දහම් සභා මණ්ඩපයක් තුලින් සමස්ත ශ්‍රාවක ඔබව ආමන්ත්‍රණය කරන්නට තරුණ පුතෙක් වශයෙන් මේ ගන්නා වූ සම්‍යක් ව්‍යායාමයේ පිළිබඳව අපි කෘතවේදී පුණ්‍යානුමෝදනා සිද්ධ කරන අතර මේ ඉඩ අවකාශයේ මේ අවකාශය තුල මනාව ලැබිලා බහුතර වූ ඥානවන්ත ශ්‍රාවක සමාජයක් මෙම දහම් පණිවිඩෙත් එක්ක ප්‍රායෝගික වුණොත් ඔබට අපිට පුළුවන් මේ නාලිකාව හරහාම අපිට නේවාසික වැඩමුළු සංවිධානය කරන්න. ඒ විතරක් නෙමෙයි එක් දින වැඩමුළු, පාසල් වැඩමුළු අපේ පියාණන් කැටුව අපිට පුළුවන් නේවාසික නම් මෙහි අපිට පුළුවන් හිම සම්පත්දායක පිරිසක් අපිත් එක්ක ඉන්න. ඒ සියල්ලකින් අපි බලාපොරොත්තු වෙන්නේ ගිලන් වූ මනස විඩාබර හිත ධර්මයෙන් සූපත් කරන්න. මොකද අද දැන උගත්කම් යාන වාහන තාක්ෂණික මේවලන් අද වර්තමානයේ තියෙන ලොකුම ප්‍රශ්න නේද? මිනිසුන් අතර මිනිසුන් තනි වෙලා. ඒක ලොකුම ප්‍රශ්නයක්.
ලොකු ගෙවල් තියෙනවා. පොඩි පවුලයි. මේ දැනුගත්කම් තියෙනවා බුද්ධියක් නැහැ. අවබෝධයක් නැහැ. ඉතින් එවැනි සමාජයක් නෙමෙයි ඉන්නේ. එවැනි සමාජයකට අපි දෙන පණිවිඩය දැන් අද අපි ගන්නකො මේ අටපට්ටම් වෙසක් කූඩුව. ඒකෙන් අපි ඉවර කරමු. ඔය පැති හතරක් තියෙනවනේ අටපට්ටමේ. ඔය පැති සමචතුරස්‍ර හතරෙන් කියන්නේ චතුරාර්ය සත්‍ය. ඔය අටක් තියෙනවනේ මේ මුළු අටක්. ඔය කියන්නේ අටලෝ දහමෙන් කම්පා නොවීම. ඊට පස්සේ රැලි වලින් කියන්නේ නිමක් නැති සංසාර ගමනේ උඩත් 30 යටත් 30 ජරා මරණ වලින් ග්‍රහණය වෙවි යන හිස් ගමනක යථාර්ථය තමයි ඔය වෙසක් කූඩුවනුත් කියන්නේ. ඉතින් ඒ නිසා එයද වටහාගෙන මේ ශරීර කූඩුව තුල නිරෝගී වූ මනසක් හදාගන්න බුදුදහමේ උපයෝගීභාවය ප්‍රායෝගිකවත් විඳලා ගිලන් වූ සිත ධර්මයේ නැමැති ඖෂධයෙන් සූපත් කරගත්තොත් කායිකවත් මානසිකවත් සූපත් වෙන්න පුළුවන්. අනිත් එක තමයි අද බටහිර මනෝවිද්‍යාවට වඩා බුද්දිස් සයිකොලොජි බෞද්ධ මනෝවිද්‍යාව තමයි නූතනගත වෙලා තියෙන්නේ. ඇයි? හරිම ප්‍රායෝගිකයි මනස කේන්ද්‍රීය වූ දහමක් නිසා. ඒ නිසා අපි මේ සියල්ල පිළිබඳව කියවීමක් හා විශ්වවිද්‍යාල මට්ටමින් ලොකු අධ්‍යයනයක් කරලා තියෙනවා. නිසා අපිට මේක තෝරා බේරාගෙන ඉතා නිවැරදි ගමනක් යන්නට පුළුවන්. ඒ නිසා සමස්තය ආතුර වෙච්ච සමාජයක් අනාතුර කිරීම සඳහා ගන්නා වූ මේ ව්‍යායාම පුතණුවනි අනුරුද්ධ පුතණුවනි සාර්ථක වේවා. අපේ තාත්තට නිරෝගී සම්පත් ලැබේවා. අපේ මේ පටිගත කිරීම කරන අපේ තාක්ෂණික උපකාරය කරන අපේ කාර්ය මණ්ඩලයේ බවතුන්ටත් අපිව නරඹපු අපිව ශ්‍රවණය කරපු ලක්වාසී ලෝක සැමටත් උතුම් ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරමින් නැවත අපි පුරපසළොස්වක පොහොය දවසකදී ඔබගේ නිවසේදී මුණ ගැහෙන බලාපොරොත්තුෙන් අදට අපි සමගන්නවා. පෙරුවන් සරණයි. හොඳයි. අපි අද ඔබෙන් සමුගන්නේ දෙකටන හැලුම් පහර බවුන්සෙත් මානසික සුවසේවනයේ සිටයි. ඒ නිර්මාතෘ අතිපූජ්‍ය දර්ශනපති පණ්ඩිත ත්‍රිපිටකාචාර්ය කර්මස්ථානාචාර්ය පූජ්‍යපාද අවසරයි දියසෙන්පුර විමල ස්වාමින් වහන්සේගේ අනුශාසනා පෙරදැරිවයි අද මේ වැඩසටහන දියත් කරේ. ඒ වගේම උන්වහන්සේටත් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමාටත් නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවයි ප්‍රාර්ථනා කරමින් නැවතත් පුන් පොහෝ දිනක හමුවන අපේක්ෂාවෙන් ඔබෙන් සමුගන්නවා. සෑම දිනාටම තෙරුවන් සරණයි.